ප්‍රිය හිතවතුනි කෙසේද ඔබලාට ඔයාලා මේ බලන්න යන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ මොකද උනේ කියලා කෙටිම කියනවා නම් බර්ත්ඩේ vlog එකක්. කවුරුත් මට කිව්වේ නෑ අනිත් අයට වගේ බර්ත්ඩේ vlog එකක් කරන්න කියලා. නමුත් මං හිතුවා කරනවා කියලා. ඔන්න ඉතින් මේ තියෙන බර්ත්ඩේ එකට කලින් දවසේ 7ට ඕෆ් කරන මං 4 වෙද්දි ගෙදර ආවා. හතරවෙනි වැඩි ඉවර කරලා අපි ආවා ෆ්‍රෙන්ඩ්ස් ගෙදර. අපි යන්නේ බර්ත්ඩේ ගිෆ්ට් ගන්න. අන්න ඒ වගේ බර්ත්ඩේ ගිෆ්ට් ගන්න යන්නේ. ගෙදර ඉතින් ආපු ගමන් ටස් ගාලා නාගත්තා. හස්බන්ඩ්ට කිව්වා එයා එනවා කියලා මෝල් එකට වැඩ ඇරිලා. එහෙම මටත් වැඩ ඇරිලා එහෙම මෝල් එකට එන්න කියලා. මේ ගමන්ම අපි යනවා මගේ යාළුවෙක් බලන්න. මොකද එයා මේ දවසේ යනවා එයාගේ හස්බන්ඩ් ගාවට. ඒ කියන්නේ සයිප්‍රස් ඉඳන් එයා යනවා ස්වීඩන්. අපි ඉතින් එයාවත් බලලා එයාටත් සමු දීලා මුලින්ම මගේ තෑග්ග ගන්න යනවා. ඊට පස්සේ එයාටත් සමු දීලා තමයි එන්නේ. ඔන්න ඕක තමයි මගේ ගවම පොඩි අලගෝනි ලුක් එකක් තියෙනවා. ගණන් ගන්න එපානේ මොනව කරන්නද ඉතින්. ඔය තමයි ඉතින් මම දන්න එකම මේකප් එක. ලිප්ස්ටික් ටිකකුත් ඔන්න ඔහොම ටිකක් උලා ගත්තා. කැතද ලස්සනද බන්දා. යාළුවා බලන්න ඔන්න මුරුංග මිටිකුත් අරගෙන මොකද යාට ස්වීඩන් ගියාම මුරුංග කන්න වෙන්නේ නැහැ. අපේ ටැක්සි රාජයා ආවා. අපි ඉතින් ටැක්සි රාජයාගෙන් නැගලා යනවා ඉතින් තෑගි ගන්න. ප්‍රිය හිතවතුනි ඔයාලා කියන්න බලන්න මං උපන් දිනේට මොනවද ගන්න කියලා. ඔන්න ඉතින් අපේ සැමියා කොල්ලා හිටියා මේ දින්නේ. අපි දෙන්න මං හරි බයයි යන්නේ මෙන්න මේ දුවන පඩිපෙළේ යන්න. මට ඕකෙන් නගින්නත් බයයි මං ඕකෙන් බහින්නත් බයයි. දුවන පඩි මොකද ඒකට කියන්නේ? එස්කලේටර්ද මොකක් හරි යන්නේ ඒක. මං ඉතින් ගන්න යන්නේ උපන් දිනේට සපත්තු දෙකක්. සැමියා කොල්ලා නම් කිව්වා තව සැන්ඩල් ගන්න කිව්වා. මොනවද ඕනේ අරවද ඕනේ මේවද ඕනේ කියලා මං ඇහුවා. ඉතින් එහෙම පවුනේ අනේ දඩ දාන්න. ඒ හින්දා එක ෂූ පෙයා එකක් විතරක් මං ගත්තා. අපි ඉතින් යාළු වෙලා ඉන්න කාලේ නම් සර්ප්‍රයිස් කරන්න තෑගි අරන් දුන්නට. දැන් නම් සාමාන්‍යයෙන් බර්ත්ඩේ එකට ඇනිවර්සරි වලට ගිෆ්ට් අරන් දෙද්දී අහලා බලලා උමනා දෙයක් තමයි අරන් දෙන්නේ. මට ෂූ එකක් ගන්න කොහොමද උමනාව තිබුණා. ඉතින් ඒ හින්දා තමයි සැමියා කොල්ලා මට ෂූ එකක් අරන් දුන්නේ. අපි ඉතින් බැලුවාට නිකමට කැප් එකක් ගන්න. නමුත් ඒවා හරියට නිකන් රෙගේ වගේ. ඔය කේක් ගෙඩිය වගේ අරන් දුන්නා. සපත්තු දෙක. අපි දෙන්න ඉතින් මේ යන්නේ ආපහු ටැක්සිය හොයාගෙන. ඒකේ නැගලා අපි යනවා අපේ යාළුවා බලන්න. යාළුවා කියන්නේ මේ අක්කා තමයි මට මෙහි අලුතෙන් ජොබ් එක හොයලා දුන්නේ. එයා ඉතින් මට මගේ අක්කා කෙනෙක් වගේ. එයා වැඩි සමාජ මාධ්‍යයට නෑ. එයාලා ඉතින් අපි යනකොට අපිට හදලා තිබුණා ඉන්දියාප්ප හදලා රස චිකන් කරි කොයි පරිප්පු හදලා තිබුණා. තව පෝක් ස්ටූ එකක් හදලා තිබුණා. අම්මේ දකින්නකොටත් මට ඒක කන්න හිතෙනවා. ආපහු මේ දැනුත් මේ මහරැත්. කට්ටිය ඉතින් සින්දු කිව්වා කෑම කෑවා. ඊට පස්සේ ඉතින් අපි යට සමු දීලා ආවා. මේ ඉතින් මගේ සැමියා මොකක් හරි එකකට දඩාර උපදෙසක් දෙනවා එතන හිටපු අක්ක කෙනෙක්ට. කට්ටිය සින්දු කියද්දි ඉතින් අපි කෑවා ඉක්මනට. මොකද අපි ඉක්මනට ගෙදර එන්න ඕනේ. ඒ හින්දා ඔන්න ඉතින් අපි දෙන්න ආපහු ටැක්සියේ නැගලා ගෙදර එනවා ළමයිනේ. මේ ඉතින් අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් මට දුන්න තෑග්ගක්. thank you රේණු අක්කේ. ඔන්න ඉතින් අගෝස්තු 14 එළඹුණා ප්‍රිය මිත්‍රවරුනි. කුල කුමරියගේ උපන්දිනේ අද තමයි ඉතින්. ඇත්තටම උදේට නැගිටිද්දි මට හිතෙනවා මේ රැකියාව මට අවශ්‍යමද කියලා. එතකොට මං ඔළුවට ටොක්කක් කළා මටම කියාගන්නවා ඔව් රැකියාව අවශ්‍යයි. නැගිටපන් කියලා. අපේ එක්කනා නම් තාම දොයි. මොකද ඉතින් එයාට නිවාඩු මේ දවස්වල. එයාට සමර් වෙකේෂන් ඒ හින්දාට නිවාඩු. මට නම් නිවාඩු නෑ. ඉතින් මං උපන්දිනේ දවසේ කම්මැලි බලන්න නැතුව උදෙන්ම නැගිටලා මං හිතුවා පොඩි වෝක් එකක් දානවා කියලා. ඔය තියෙන මගේ උපන්දින තෑග්ග. ওই ෂූ පෙයා එක තමයි මං ගත්තේ. ඒක මාර කම්ෆර්ටබල් කකුලට. උපන්දිනේ දවසේ මං හිතුවා දිගටම උදේට ඇවිදිනවා කියලා. නමුත් නෑ. උපන්දිනේ දවසේ විතරයි ඇවිද්දේ. මං ඉතින් උදේ ඇවිදලා අරලේ මල් ටිකකුත් කඩාගෙන ආවා. බුදු පහන තියන්න ඕනේ හින්දා. මෙතනට මුහුද පේනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලට ඔය තද නිල් පාටට පහලින් පේන්නේ මුහුද. ඉතින් එතන හරිම ලස්සනයි. මං ඉතින් ගෙදර ඇවිල්ලා බුදු සාදුට පහනත් පත්තු කරලා රසමරස කිරි දෙහෙකුත් හදලා රසමරස සැන්ඩ්විච් එකකුත් හදලා එයාට කන්න දීලා මං ඉතින් වැඩට ගියා. ඔන්න ඉතින් උපන්දිනේ දවසේ අපේ සැමියා කොල්ල මාව පොඩි දන්න සර්ප්‍රයිස් එකක් කරා. Happy birthday to you. Happy birthday to you.
කපන්න ඉතින් ඕක. මම ඉංග්‍රීසි හන්ද කට් කරලා. වීඩියෝ එක මම වීඩියෝ එකක් ඉතින් ගහන්න ආව හරිනේ නැත්තම්. මම අර බ්ලොග් එකක් කරලා හිටවන එකට දැන්නේ. කියන්නේ නෑ මොකක් හරි කිරියට කරියද මොකක් කරියද. එතනක හරි කපන්න. කිව්වේ නේද? කිව්වේ නේද? ඒ කිව්වේ මොකද? මේක දැන් හන්දකින් තමයි කරන්නේ. තෝරේ කියන්නේ. දැන් මම වරේ මේක ඕනේ කියලා මම වරේ කන්න ආසයි කියලා. ඒ කිව්වා. අර මෙතන යනවා නම් තුවා. කාලා කියන මොනවද හදන්නේ. නැත්නම් ක්‍රීම කරයි. Thank you. ඒ මාසොට මොනවද ළමයි හදන්නේ? මම හදනවා හක්කාරි විතර නෑ පොෂ් ඉදිරි ගෙරි egg tomato rice එකක්. ඒක කම්මැලි එකක්. කවන්නේ රහට ඉතින් කන්න පුළුවන් ඉතින්. මාතර අරගොල්ලෝ වගේ අහන්නද? මොනවද දෝනියම්ම හදන්නේ? පීන ගාගෙන විතර මොනේ. කවන්නේ එහෙම හරියට තෝණි අම්මා කියලා කිව්වා. බෑ මොනවද හදන්නේ කියලා බලන්න. අද ඒ නැත්නම් ඉතින් මම නෑනේ මම වැඩට යනවා. හරි හා. ඔය යනවා වැඩේ කරා යන්න. කොහොමද? ඔය තෝණි අම්මා නැති. දෝනියම්ම කන්නේ කලබල මට සපෙත් කියන්නේ. උනේ කරේ. මීටින් එදා හවස අපි දෙන්න බටර් ගාලා සීනි දාලා පාන් කෑවා. අපි යනවා මගේ හැපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. මෙයා මට පොඩි ට්‍රීට් එකක් දෙන්න යන්නේ. අපි යනවා කඩ. රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා කෑම එක ඕඩර් කරලා අපි දෙන්න පොඩි චැට් එකක් දාගෙන හිටියා. මේන්න ඉතින් අපි දෙන්න ඔන්න කෑම එක ආවා. ඕක එන්නේ කොලේ ඔතලා. ඒ උනට තිග අරගෙන තමයි කෑවේ. මොකද ඔතලා කනකොට මුළු කට වටේම ගෑවෙනවා. ඒක හරි රස කෑම එකක්. කණේව නම් ඉතින් වීඩියෝ කරලා දැම්මේ නෑ. කණේ වීඩියෝ කරලා තාන්න මම ශනත්‍රි ප්‍රසාද් නෙමෙයි. ඒක ඉවරයි. අපි කාලා ගෙදර යනවා. එහෙනම් good night friends. good night. bye. good night bye. bye bye.